ඔයා පණ වගේ ආදරය කරපු කෙනෙක් ඔයාට ද්‍රෝහි වෙච්ච එකක් ගැන මතක් වෙලා ඔයාගේ පපුව හෝස් ගාලා ගිහිල්ලා එකපාරටම ඔයාට ඇඬෙනවද? විශේෂයෙන්ම ඔයා පිටරටක ජීවත් වෙනවා නම් ඒ වැරදි කරපු කාන්තාව හෝ පිරිමියා ඔයාගේ පාර්ට්නර්ට උපු මැසේජ් එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් දැකලා ඔයාට අර පරණ මතක ටික ඔක්කොම ආවර්ජනය වෙනවද? ඔයාට කේන්තිය පාලනය කරගන්න බැරි වෙලා යනවා. ඔයාට ආවේග පාලනය කරගන්න බැරුව ඔයාට ඇඬෙනවා. මේක පිස්සුවක් නෙමෙයි. මේකට මනෝවිද්‍යාව කියන සොමැටික් ෆ්ලෑෂ්බැක් කියලා. ඒ කියන්නේ ශාරීරික මතක ආවර්ජනය කියලා. ඒකට හේතුව තමයි අපේ මොළයේ ස්නායු පද්ධතිය අපිට සිදු වුණු දරුණු කම්පනය අමතක කරන්නේ නැහැ. කොයි වෙලාවකත් ඔයාගේ පාර්ට්නර් ඇවිල්ලා කියන්න හොඳ නැහැ. දැන් ඕක අමතක කරලා දාන්න. එහෙම කියන්න එපා. එතකොට ඒ තුවාලය තවත් පෑරෙනවා. ඒ වෙලාවට ඔයාගේ ආදරණීය පාර්ට්නර් ඔයා ගාවට ඇවිල්ලා කියන්න ඕන ඒ සිදුවෙච්ච දෙයට මට 10 වාරයක් සමා වෙන්න. මම ඔයා ළඟ හැමතිස්සෙම ඉන්නවා. මම එවැනි වැරදක් කවදාවත් කරන්නේ නැහැ. මතක තියාගන්න මේ වගේ දරුණු තුවාලයක් හොඳ වෙන කාලයක් යනවා. හැබැයි ඔබ තුවාලය පාරන කෙනෙක් නෙමෙයි. තුවාලය ආදරෙන් පිරිමැදලා ඒක සුවපත් කරන කෙනෙක් වෙන්න.